කියවුවද වචනය? බලමු කොහොමද කියවුවේ කියලා. සමහර අය මෙන්න මෙහෙම කියන්නේ නැති. පෙළර්ණමි. සමහර අය මෙහෙම කියන්නත් ඇති. එහෙනම් දැන් බලමු කොයි විදියද හරි. පෙළර්ණමි කියපු අය වැරදි. පෞර්ණමි කියපු අය very good. මේ වචනය නිවැරදිව උච්චාරණය කරන්න ඕන පෞර්ණමි කියන. පෞර්ණමි කියන්නේ පූර්ණ චන්ද්‍රයාට, පුන් සඳට. හරි. එතකොට මේ පෙළර්ණමි කියපු අයට මම වචනයක් දෙනවා. මගේ යාළුවෙක්ගේ, අතරම යෙහෙලියෙක්ගේ නමක් තියෙනවා. මෙන්න මේ ආකාරයට. බලන්නකො මේකත් කියවලා. මේ නම තමයි අර පෙළර්ණමි කියපු අය කියලා බලන්නකො. නේද? ටිකක් ජිපුත් සහජනක විදියට තමයි කියවෙන්නේ නේද? හරි. මම කියන්නේ නැහැ ඒක ඔයගොල්ලෝ දන්නවනේ. කියවෙන්නේ කොහොමද කියලා. එහෙනම් මේක නිවැරදි වෙන්න ඕනේ. මේක නිවැරදි උච්චාරණය වෙන්න ඕනේ. කෞමදී. කෞමදී කියලා දෙමළ ගර්ල්ස්ලාගේ නම තියෙනවා. කෞමදී. ඉතින් මේකේ තියෙන රූල් එක තමයි, මේකේ තියෙන ව්‍යාකරණය තමයි, මේකේ අක්ෂර වින්‍යාසය මෙන්න මේක තමයි. මෙන්න මේක හොඳට අහගෙන ඉඳලා වරද්දන්න නැතුව ලියන්න ඕනේ. දෙමළ වචනයකදී කොම්බුව සහිත අකුරකට පස්සේ කොම්බුව සහිත මේ තියෙන කොම්බුව සහිත අකුර. කොම්බුව සහිත අකුර. වෙන කොම්බුව, ඔට්ටේ කොම්බුව ඒකත් එක්ක ලියන අකුරකට පස්සේ මෙන්න මේ ලයන්න. සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලෝ දන්නවා මේක ඇත්තටම ව්‍යංජන හොඩේ තියෙන ලයන්න. මේකට කියන්නේ කාල්ලාන කියලා. මීට අමතරව මේ සංකේතය ගයනු කිත්තටත් භාවිත කරනවා. තේරුණාද? ගයනු කිත්තටත් භාවිත කරනවා. එතකොට මම ඒකට උදාහරණ පෙන්නන්නම්. දැන් ස්වර හෝඩියේ අව් අකුර ලියද්දි මෙන්න ඔබට මතක් කරන්න මම මේක ලියන්න. අව්. තේරෙනවනේ? ගයනු කිත්ත. ඒ වගේම ඌ යන්න ලියද්දිත් මේ සංකේතය ලියන මෙන්න මේ ආකාරයට. ඉතින් මේක ලයන්නකටත් භාවිතා කරනවා. ඒ වගේම ගයනු කිත්ත කියන සංකේතයටත් මේ සංකේතයම දෙමළ අකුරම තමයි භාවිත කරන්නේ. මේ ලයන්නට එන සංකේතයමයි භාවිත කරන්නේ. ඉතින් කොහොමද මේ දෙක වෙනස් කර හඳුනාගන්නේ වචනයක තියෙනකොට? ඒක තමයි මේ කියලා දෙන්න යන්නේ. එතකොට මේ වගේ කොම්බෝ සහිත අකුරකට පස්සේ යෙදුනම තමයි මේක ගයනු කිත්ත විදියට ගණන් ගන්නේ. අපි ලියවලා බලමු. ඔය බෞද්ධ කියන වචනය දෙමළෙන් ලියනකොට මෙන්න මෙහෙමයි ලියන්නේ. බෞද්ධ. බෞද්ධ. බෞද්ධම් කියලා කියන්නේ බෞද්ධ. ඊළඟට තව වචනයක් කියන්නම් මම. ඒ තමයි සෞඛ්‍ය. සෞඛ්‍ය කියන වචනය දෙමළෙන් ලියද්දි සෞඛ්‍ය කියලා තමයි කියන්නේ. සෞඛ්‍ය. කොම්බෝ සහිත අකුරකට පස්සේ මේ ල නෙමෙයි ගයනු කිත්ත කියන එක
මතක තියාගන්න ඕන. සෞඛ්‍ය. සෞඛ්‍ය. සෞඛ්‍ය කියන්නේ සෞඛ්‍ය. ඒ වගේ වචන තියෙනවා. එතකොට වව්වාල් කියලා ලියන්න පුළුවන් අපිට. වව්ලට කියන නම වව්වාල් යනුවෙන් උච්චාරණය කරනවා. ඒකත් අපිට පුළුවන් ඒ විදිහටම ගායන පිට දාලා ලියන්න. වව්වාල්. වව්වාල්. වවුලා. මේ විදිහට වචන කීපයක්ම අපිට දකබලා ගන්න පුළුවන්. දෙමළ භාෂාවේ ඔබට මම මේ උදාහරණ දැක්කුවේ ඒ විදිහට තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ වචනය මේ වගේ අනිකුත් වචන උච්චාරණය කරද්දී මෙන්න මේ කොම්බුව සහිත අකුරකට පස්සේ මේ අකුර පිහිටියා නම් එතනදී අනිවාර්යයෙන්ම මතක තියාගෙන උච්චාරණය කරන්න ඕන ගයනුකිට කියලා. කොම්බුව සහිත අකුරට පස්සේ මේ අකුර ල විදිහට භාවිතා කරන්නේ නැහැ. right. එහෙනම් මේක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් මේක ඔබගේ අලුත් දැනුමට එකතු කරගත්තා නම් like කරන්න, comment කරන්න. මේ වගේ තවත් වීඩියෝ ඔබට අවශ්‍ය නම් පහලින් comment box එකට දාන්න. ඔබට දැනගන්න ඕන කරුණු මම බොහොම පැහැදිලිව මේ ආකාරයට කියලා දෙනවා. හොඳයි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් සම්දිප්පෝ.